දත් සුද්ධ කරනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන මේ විදුරු මස් වල තිබෙන මැලියම් සහ ප්ලාක්ස් අයින් කිරීමේ ප්‍රතිකාරයේ අවසානයේදී සමහර රෝගීන්ට දත්වල හිරිවැටීම් එනවා කියලා පැමිණිලි කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රතිකාරයෙන් පසු සතියක් දෙකක් යනතුරු. මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම වෙන්නේ මේ විදුරු මහ දත්වල මුල් වලට බැඳලා තිබෙන ස්ථානයේ නෙමෙයි මෙබඳු රෝගීන්ගේ තිබෙන මේ විදුරු මහ හුඟක් පහළට කියලා. එහෙම නැත්නම් දතේ මුල නිරාවරණය වෙච්ච තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල ප්ලාක්ස් සහ මේ දන්ත මැලියම් හැදිලා තිබෙනවා. මෙම නිසා මේ විදුරු මහ නිරෝගී නැහැ. එතකොට මේවා සුද්ධ කරලා අයින් කරන එක වෛද්‍යවරයාගේ වගකීම. මොකද මේ මැලියම් සහ මේ අපි ප්ලාක්ස් කියලා හඳුන්වනවා ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් මේවා ඉවත් කරලා දැම්මේ නැත්නම් ඔබගේ මුඛයට නිරෝගී බව ලබා දෙන්න බෑ. ඔබගේ ප්‍රශ්වාසයට හොඳ නැවුම් බවක් ලබා දෙන්න බෑ. විෂ බීජ හරියාකාරව ඉවත් කරන්න බෑ. ඊට පස්සේ මේ ඇරුණු විදුරු මහ, ඒ කියන්නේ විදුරු මහ යම්කිසි විදියකට දතේ තිබෙන ඕන ස්ථානකට වඩා වෙනස් තැනකට පත් වෙලා තිබෙන විදුරු මහ ක්‍රමක්‍රමයෙන් ඔබ දත් සුද්ධ කරාට පස්සේ සිදු කරන ප්‍රතිකාර වලින්, ඒ කියන්නේ ඔබ නිවැරදිව දත් මදිනවා නම් ඒ විදුරු මහට අවශ්‍ය ජෙල් එකක් තිබෙනවා ගානවා නම්, ඒ වගේම සෝදන බෙහෙතක් භාවිතෙන් කටේ පරිසර පද්ධතිය හොඳට පවත්වාගෙන යනවා නම් විෂ බීජ අඩු වෙන විදියට ක්‍රමක්‍රමයෙන් මේ විදුරු මහ ඔබට නැවත තිබුණු තැනට ස්ථානගත වෙන්න හුඟක්ම ඉඩ තිබෙනවා. එතෙන්ටම බැරි වුණත් ඒ කිට්ටුවට එන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාලපරාසය තුළ යම්කිසි හිරිවැටීමක් දත්වල එන්න පුළුවන්. ඒක වැළැක්වීමට වෛද්‍යවරයා විශේෂයෙන්ම දත් බෙහෙතක් බොහෝ විට ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. ඒක පාවිච්චි කරන්න කියනවා. එතකොට ටික ටික හිරිවැටීම ඔබගේ අඩු වෙලා යාවි. නමුත් ඒක වෛද්‍යවරයාට දොස් පැවරීමට හෝ ප්‍රතිකාරය ගැන කලකිරීමට හේතු වන්නේ නෙවෙයි. ක්‍රමයෙන් මේ විදුරු මහේ දත්තාශ්‍රිතව තිබෙන හිරිවැටීම අඩු වෙලා යනවා. ඊට පස්සේ ඔබට සම්පූර්ණම නිරෝගී මුඛයක් අයිති වෙනවා හරියට මේ ප්‍රතිකාරය කරලා තිබෙනවා. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව, මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.